වනයේක ගස් වැටෙද්දි ඒකෙන් පළමුවෙන්ම අසර වෙන්නේ අලියෙක් නෙමෙයි අලි පැටියෙක්. අපි බොහෝ විට වනාන්තර විනාශය ගැන කතා කරන්නේ අක්කර ගණනින්. අක්කර 100ක් කැපුවා. හෙක්ටයාර් 50ක් එලි කළා. ඒත් වනයේ ජීවත් වෙන සතුන්ට ඒක සංඛ්‍යාවක් නොවේ. ඒක ඔවුන්ගේ නිවස නිසා. පුංචි අලි පැටියෙක් ඉපදෙන මොහොතේ සිටම වනයේ ඔහුගේ පාසලයි. ඒ ගස් අතරින් ඔහු ඇවිදින්න ඉගෙන ගන්නවා. මඩවල වලවල් වල පෙරලෙන්න ඉගෙන ගන්නවා. ජලය හොයාගන්න ඉගෙන ගන්නවා. අම්මාගේ සොඬෙන් ආදරය හොයා ගන්නවා. රංචුවේ ආරක්ෂාව තේරුම් ගන්නවා. නමුත් එක දවසක ඒ වනේ කපා ඉවත් වුණොත් ඔහුට හිමි වෙන්නේ ගස් ටිකක් නෙවෙයි. ඔහුගේ මුළු ජීවිතයම, ඔහුගේ මුළු ළමා කාලයම. අපි අද පාරක් හදනවා. කර්මාන්ත ශාලාවක් හදනවා. නව වගාවක් ආරම්භ කරනවා. ඒ හැම සංවර්ධනයක්ම අවශ්‍ය වෙන්නත් පුළුවන්. හැබැයි ස්වභාව ධර්මයට ජීවත් වෙන්න ඉඩක් ඉතිරි කරන්න සැලසුම් අපි හදනවද? අලියා මිනිස් ගම් වලට එනවා කියලා අපි කියනවා. නමුත් අපි කවදාවත් අහලා තියනවද? අපි ගියේ ඔහුගේ වනයේටද නැත්නම් ඔහු ආවේ අපේ ගමටද? අද වන අලියෙක් කෑම හොයනවා. ඒ ඔහුගේ වැරැද්දක් නෙමෙයි. අද ඔහුට යන්න තිබුණු මාර්ගය වසා දාලා, කන්න තිබුණු වනය නැති කරලා, බොන්න තිබුණු ජලය වියලිලා. ඒ නිසා ඔහු ඉතිරි වෙලා තියෙන දේ හොයාගෙන යනවා. අපි වගේම ඔහු ජීවත් වෙන්න උත්සාහ කරනවා. අද අපි ගන්න හැම සංවර්ධන තීරණයක්ම අපේ දරුවන්ට උරුම කරන්නේ මොන වගේ රටක්ද කියන එක තීරණය කරනවා. ගස් නැති රටක්ද? අලි නැති රටක්ද? නැත්නම් මිනිසුන් සහ වනජීවීන් එකට ජීවත් වෙන්න ඉගෙනගත්ත රටක්ද? ඒ තේරීම තවමත් අපේ අතේ තියෙනවා. අපි අද වනයේට ගරු කළොත් හෙට වනාලියා අපෙන් බේරෙන්න ගමට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වනය කියන්නේ අලි ඇතුන්ගේ ලිපිනයයි. ඒ ලිපිනය මකා දැමීමෙන් ගැටලුව විසඳෙන්නේ නැහැ. සැබෑ විසඳුම වන්නේ සංවර්ධනයත් සංරක්ෂණයත් සමබරව ඉදිරියට ගෙන යාමයි. ඉතින් මේ දැන් මං කිව්වේ Facebook එකේ තිබුණු ලස්සන පෝස්ට් එකක්. අලි ඇතුන්ට ආදරය කරන බොහෝ දෙනා පුදුමාකාර විදිහට ලස්සන අදහස් යොමු කරලා තියෙනවා. ඉතින් මේ කියපු දේ ගැන මගේ හිත ගොඩාක්ම තදින් ඒකට ඇලුන නිසා තමයි මම හැමෝටම දැනගන්න මේ පෝස්ට් එක ඕගොල්ලන්ට අද මේ වීඩියෝ එකකින් ගෙනාවේ. ඒ වගේ මෙයා තවත් එකක තිබුණා කැලේ ඉන්න ඉංජිනේරුවා කවුද කියලා දන්නවද ඕගොල්ලෝ? ඉතින් කැලේ ඉන්න ඒ නිහඬ ඉංජිනේරුවා තමයි අලියා. ඒකත් මේම කියාගන්න පුළුවන්. කැලෑ මම්පෙත් නිර්මාණය කරන නිසා තමයි එයාට කැලෑවේ ඉන්න ඉංජිනේරුවා කියන්නේ. ඉතින් කැලෑ මම්පෙත් එයා නිර්මාණය කරන්නේ කොහොමද? අලියා ගමන් කරන විට ඝන වනාන්තර අතරින් මම්පෙත් සාදනවා. ඉතින් අලියා ගමන් කරන මාර්ගය මේ කිලෝමීටර් 1-2ක් නෙමෙයි. සමහර විට කිලෝමීටර් 100,000 ගාණක් එයා ඈතට ගමන් කරනවා. එයාගේ ගමන් මාර්ගයේ පටන් ගත්ත ගමන් මාර්ගයේ නැවත ආපසු එන්නට එයාට සමහරට අවුරුද්දක් දෙකක් වුණත් යන්න පුළුවන්. ඒ වගේම එම මම්පෙත් වෙනස් සතුන්ටද භාවිතා කරන්න පුළුවන්. ඉතින් අලියෙක් කැලෑ මැදින් යනවා කියන්නේ හිතා ගන්න පුළුවන්නේ සම්පූර්ණයෙන්ම ලොකු පාරක් හැදෙනවා, ගස් කොළන් එලි වෙනවා. එතකොට පුංචි සතුන්ට යන්න බැරි පාරක් මේ මහා සද්දන්තයක් යන නිසා ඒ පාර එලි වෙනවා. පාර නිදහසේ ගමන් කරන්න අනිත් සතුන්ටත් හැකි වෙනවා. එතකොට තමයි මේ ඉංජිනේරුවගේ එක කාර්යයක් කියලා කියන්නේ. ඒ වගේම තවත් මේ ඉංජිනේරු කාර්යයක් තමයි ජල මූලාශ්‍ර නිර්මාණය කරනවා. එතකොට මේ ජල මූලාශ්‍ර නිර්මාණය කරන්නේ කොහොමද? වියලි කාලයේදී අලියන් පසහාරා ජලය මතු කරගන්නවා. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම මිනිසුන්ට වඩා තීක්ෂණ බුද්ධියක් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට අපිට නොපෙනෙන දේවල් පෙනෙනවා. අපිට ඇහෙන්නේ නැති ශබ්ද ඇහෙනවා. අපිට වඩා මං හිතන්නේ හැම අතින්ම මේ අලියා සංවේදී. ඒ වගේම විශාල මොළයක් තියෙනවා අලියට. ඒ වගේම එයා හැමදේම
චිප් එකක් වගේ එයාට හැමදේම එයාගේ මොළයට දැනෙනවා. ඉතින් එයා දන්නවා වතුර තියෙන තැන කොහෙද වතුර නැති තැන කොහෙද කියලා එයා හිතලා ඒ වියලි කලාපයේදී එයා පුළුවන් තරම් පස ගැන නිරීක්ෂණය කරලා ඒ පස හාරලා එයා වතුර හොයා ගන්නවා. ඒ වගේම තමයි ඒ වතුර හොයාගත්තට පස්සේ එතන සාමාන්‍යයෙන් ජල පහරක් ලිඳක් වගේ වෙන්නේ එයා වතුර එක සොයාගත්තට පස්සේ ඒක අනිත් සතුන්ටත් අනිවාර්යයෙන්ම ඒක ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඉංජිනේරු කාර්යයත් එකක්. ඒ වගේම තවත් එකක් තමයි බීජ පැතිරවනවා. මේක තමයි මම හිතන්නේ අලියෙක් කරන විශාලතම උදව්ව අපේ මේ ජෛව විවිධත්වය වෙනුවෙන්. ඒ කියන්නේ අලියා ආහාරයට ගන්න දේවල් එයා තැනින් තැන ගිහිල්ලා ඒවා බහිශ්‍රාව්‍ය පද්ධතිය මගින් එයාගේ ඒ බීජ තැන් තැන්වල පැල කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා ස්වභාවිකවම ඉබේ පැලවෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම අලියා ආහාරයට ගන්නවා බොහෝ දුරට පළතුරු ආහාරයට ගන්නවා. ඒ වගේම එළවලු ඒ ගස්වැල් වල තියෙන බීජ මගින් ඒවා තවත් බීජයක් බවට පැලවිලා එතන ස්වභාවික සම්පතක් නිර්මාණය වෙනවා. ඒ වගේම තවත් මෙයාගෙන් වෙන විශේෂිතම දෙයක් තමයි වනාන්තරයේ ව්‍යුහ වෙනස් කරනවා. වනාන්තරයේ ව්‍යුහ වෙනස් කරනවායි කියන්නේ විශේෂයෙන්ම අලියා රූස්ස ගස්වල අතු කඩනවා ඒවා ආහාරයට ගන්නවා. එතකොට හිරු එළිය පතිත වෙන්නේ නැති ස්ථානවලට පවා මේ ගස් කොළන් අතරින් හිරු එළිය පෘථිවියට පතිත වෙනවා. ඒ වගේම මේ නිසා හිරු එළිය අවශ්‍ය ඒ ගස් කොළන් පැල තව තවත් හොඳින් වර්ධනය වෙනවා. ඉතින් විශේෂයෙන්ම ඝන වනාන්තරවල රූස්ස ගස් නිසා බොහෝ දුරට පොළොවටම හිරු එළිය වැටෙන්නේ නැති අවස්ථා අනන්තවත් තියෙනවා. එතකොට කුඩා ගස් කුඩා පැල කුඩා රෝපණ කිසිම දෙයකට වතුර විතරක්ම මදි. ඒවා වර්ධනය වෙන්න ඉතින් අනිවාර්යයෙන්ම හිරු එළිය අවශ්‍යයි. එතකොට මේ රූස්ස ගස් කොළන් මේ අලියතුන් කඩාගෙන කන නිසා හොඳින් හිරු එළිය පොළොවට පතිත වෙනවා. ඒ වගේම තමයි ඉස්සෙල්ලත් මම මේක කිව්වා වගේ අලියා කියන්නේ ඒ ඉංජිනේරු වගේ වැදගත්ම කාර්යයක් තමයි ජෛව විවිධත්වය වෙනස් කරනවා. ඉතින් ජෛව විවිධත්වය වෙනස් කරනවායි කියන්නේ අලියාගේ මේ ඇත්තටම මේ කියපු සියලුම ක්‍රියාකාරකම් නිසා සතුන් වගේම ශාකවලටත් නව ජීවයක් ඇති වෙනවා. නව වාසස්ථානයක් ඇති වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට හැම අතින්ම හොඳින් ඒගොල්ලන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න පහසු වාතාවරණයක් පරිසරයක් ස්වභාවික පරිසරයක් ඇති වෙනවා. ඉතින් ඇත්තටම ජෛව විවිධත්වය ආරක්ෂා කරන ලොකුම සම්පතක් තමයි අපේ මේ හස්තින්. ඒ වගේම මේ කැලේ ඉන්න නිහඬ ඉංජිනේරුවා කවුද කියලා ඇහුවොත් ඇත්තටම අපේ මතකෙට එන්නේ මේ සද්දන්ත හස්තීන්. ඉතින් අපි කවුරුත් හිතන්නේ නැති විදිහට අලියතුන් කියන්නේ අපේ පරිසරයට විශාලම සේවයක් කරන වටිනාම සම්පතක්. ඉතින් මේ දිනෙන් දින විනාශ වීගෙන යන අපේ මේ සද්දන්ත හස්තීන් තව දුරටත් විනාශ වෙන්න නොදී අපි ආදරයෙන් රැක බලා ගනිමු. ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන අලිමංකඩ නිදහස් කරලා ඒගොල්ලන්ගේ නිදහස් ජීවන රටාව ගෙනියන්න මේ මිනිස්සුන්ගේ තියෙන අනිසි ක්‍රියාකාරකම් නතර කරලා මේ පෘථිවිය කියන සම්පත මිනිසුන්ට විතරක් නෙවෙයි සතුන්ටත් අයිති මේක ජාලයක් නෙට්වර්ක් එකක්. නෙට්වර්ක් එක කියන්නේ අපි හැමෝම මේකේ ඉතින් එක පුරුකක් හරි බිඳුනොත් මේ නෙට්වර්ක් එක සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න පුළුවන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ අලියා කියන මේ නෙට්වර්ක් එකේ ප්‍රධානම සද්දන්ත පුරුකය ආරක්ෂා කරගන්න අපි හැමෝම බැඳී ඉමුයි කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.